හෙන්රි මැක්කැලවිගේ ද මොඩර්න් හිස්ටෝරි ඔෆ් චයිනා නම් කෘතිය සිංහල පරිවර්තනය නූතන චීන ඉතිහාසය කියන මේ පොත. මේ නූතන චීන ඉතිහාසය කියන පොත ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින්. 1840 පටන් කොමියුනිස්ට්වරුන් විසින් චීනයේ සිය බලය පිහිටුවා ගැනීම දක්වා කාල පරිච්ඡේදයක් තුළ සිදු වූ චීන ඉතිහාසය පිළිබඳ මේ කෘතිය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම මැන්චු අධිරාජ්‍යය ගැනත් බටහිර බලවතුන් චීනයේ බලය පිහිටුවා ගැනීම ගැනත් මේ පොත තුළ සඳහන් කරලා තියෙනවා. ජාතික හැඟීම් නැගීමටත් අවසානයේ කොමියුනිස්ට්වරුන්ගේ ජයග්‍රහණයටත් මුල් වූ කරුණු අවබෝධ කර ගැනීම සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වන මූලාශ්‍රයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. බොහෝ ශාස්ත්‍රීය නිබන්ධන වගේ නෙවෙයි මේක ඉදිරිපත් වෙලා තියෙන කරුණු කියවීමේදී ඉතාමත් රසවත්. ඒ වගේම තමයි ප්‍රධාන දේශපාලන සිද්ධි පමණක් නෙවෙයි මේ තුල අන්තර්ගත වෙලා තියෙන සාමාන්‍ය චීන ජනතාවගේ ජීවිතය ගැනද අවබෝධයක් අපිට මේකෙන් ලබා ගන්න පුළුවන්. චීන ඉතිහාසය ගැන සිංහලෙන් ලියවිලා තියෙන පොත්පත් අඩුයි. ඒ අතර මේ පොත ඉතාමත් වැදගත් වෙන පොතක්. උසස් පෙළ පන්තිවල වගේම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න දරුවන්ට පමණක් නොව සාමාන්‍ය පාඨකයාටද ප්‍රයෝජනවත් වෙන පොතක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්.